මේ කතාව අවසාන හරියේදී ටයිලූපා කියනවා ඉයෝන්ට මැරෙන්න වෙන්නේ නැතුව ජීහත් බේරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා. ඊට පස්සේ ටයිලූපා ඉයෝන්ට කඩුවක් දීලා කියනවා පහවදා ඉමෝගි ආවම ජීහට මේ කඩුවෙන් අනින්න. ජීහා මැරෙන්න ලං වෙනකොට එයාගේ ඇඟේ ඉන්න ඉමෝගි අනිත් ඉමෝගිගේ ඇඟට මාරු වෙනවා. එතකොට මං ඉමෝගිව ගලක් කරන්නම්. ඔයා ජීහා බේරගෙන යන්න. මම නීති කැඩුවට හම්බෙන දඬුවම විඳින්නම්. මේ අතරේදී ඉමෝගි චන්ද්‍රවලහව හොයාගෙන එයාගෙන් චන්ද්‍ර කැඩපත පැහැර ගන්නවා. මේකෙන් පස්සේ ඉමෝගි ජීහට හම්බෙලා එයාගේ ඇඟේ ඉන්න ඉමෝගිට අණ කරනවා. ඉයෝන් ආවම එයා මංගාවට එන එක වළක්වන්න. ඊට පස්සේ ඉමෝගි චන්ද්‍ර කැඩපත අරන් ගිහින් ටයිලූපව ගලක් කරනවා. ආපහු ගෙදර එනකොට ඉයෝන් දැනගන්නවා ජීහගේ ඇඟේ දැන් ඉමෝගි ඉන්නවා. එයා කොහොම හරි ජීහගේ ඇඟේ ඉන්න ඉමෝගිගෙන් විස්තරේ දැනගෙන ටයිලූපාගේ ගෙදරට ආපහු යනවා. එයාලා යනකොටත් ඉමෝගි ටයිලූපව ගලක් කරලා ඉවරයි. මේකෙන් ගොඩක් තරහ යන ඉයෝන් ඉමෝගිට පහර දෙනවා. ඒත් මෙතනදී ජීහගේ ඇඟේ ඉන්න ඉමෝගි ඒ දෙන්න මැද්දට ඇවිල්ලා ඉයෝන්ව වළක්වන උත්සාහ කරනවා. මේ අතරේදී එකපාරටම ජීහට ඔලුව කැක්කුමක් ඇවිත් එයා බිම වැටෙනවා. එතකොට තමයි ඉයෝන් දැනගන්නේ ජීහගේ ඇඟේ ඉන්න ඉමෝගි ජීහව සම්පූර්ණයෙන්ම පාලනය කරගන්න හදනවා කියලා. මේ විදිහට ජීහ වේදනාව විඳිනවා බලාගෙන ඉන්න බැරි ඉයෝන් කියනවා ඕක නවත්තන්න. මං ඉමෝගිගේ කොරපෙත්ත ගිලින්නම්. ඊට පස්සේ මගේ ආත්මය ඔයා ගන්න. ඒත් එහෙම කරන්න එපා කියලා ජීහා සාක්කුවේ තිබ්බ පිස්තෝලෙන් ඔලුවට වෙඩි තියාගන්න හදනවා. එතකොටම ඉයෝන් එතෙන්ට පැනලා එයාව නවත්තනවා. ඊට පස්සේ එයා ඉමෝගිගේ කොරපොත්ත ගිලලා ජීහගේ ඇඟේ තිබ්බ ආත්මය එයාගේ ඇඟට ගන්නවා. ඉයෝන් කොරපොත්ත ගිල්ලට පස්සේ ඉමෝගි හිතනවා එයා සටන ජයගත්තා කියලා. ඒත් ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. මොකද ඉයෝන් එන්න කලින් සොහොනෙන් හොයාගත්ත ප්‍රිම්රෝස් මල් කාලා එන්නේ. ඒකෙන් ආත්ම දුර්වල කරනවා. ටිකක් වෙලා යද්දී ඉමෝගිගේ කටින් ලේ එන්න ගන්නවා. මේ එනකොට ඉයෝන්ටත් ගොඩක් අමාරු වෙනවා. ඊට පස්සේ ඉයෝන් ඉමෝගි එක්ක සටන් කරනවා. එහෙම සටන් කරනකොට දෙන්නම ගොඩක් දුර්වල තත්ත්වයට එන්න පටන් ගන්නවා. මෙතනදී කලින් ඉමෝගි ඊරන්ට පහර දීලා තිබ්බ හින්දා එයාගේ කකුලත් ගොඩක් තුවාල වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඉයෝනුයි ඉමෝගි දෙන්නම ගොඩක් දුර්වල තත්ත්වයට පත් වෙලා ඉන්නේ. ඉයෝන් ඊරන්ට කියනවා මමයි ඉමෝගි දැන් සැම්ඩෝ ගඟට පයින්න හදන්නේ. ඒ හින්දා සම්පූර්ණයෙන්ම මාව ඉමෝගි වෙලා ගන්න කලින් ඔයා අපි දෙන්නටම කඩුවෙන් අනින්න. එතකොට ඊරන් කියනවා මට බෑ එහෙම කරන්න කියලා. ඒත් ඉයෝන් කියනවා ඔයා මට අවසානයට කරන උදව්ව විදිහට අපි දෙන්නටම මේ කඩුවෙන් අනින්න. ඊට පස්සේ ගොඩක් දුකින් ඊරන් ඉයෝන්ටයි ඉමෝගිටයි දෙන්නටම කඩුවෙන් අනිනවා. ඊට පස්සේ ඉයෝන් ඒ දෙන්නවම අල්ලගෙන සැම්ඩෝ ගඟට පයින්නවා. මේකෙන් පස්සේ ජීහයි ඉයෝනුයි දුක දරාගන්න බැරිව බිම වැටිලා අඬන්න ගන්නවා. සැම්ඩෝ ගඟට වැටෙන අතරේදී ඉයෝන්ට ජීහත් එක්ක ගත කරපු කාලයේදී වෙච්ච සිදුවීම් එක දිගට පේන්න ගන්නවා. ඒ ටික වෙලාවකට පස්සේ ඒ ඔක්කොම මැකිලා යනවා. ඉමෝගි මරුණට පස්සේ නගරයේ ව්‍යාප්ත වෙලා තිබිච්ච වෛරස් ලෙඩේ එකපාරටම හොඳ වෙන්න ගන්නවා. කතාවේ ඊළඟ සීන් එකෙන් පෙන්නනවා ටයිලූපා ආයේ ඇවිත් ඉන්නවා. එයාට ඉයෝන් බේරගන්න බැරි වුණ එකට ගොඩාක් දුකයි. මේත් එක්කම ජීහා ටයිලූපව හම්බ වෙන්න එනවා ඉයෝන්ව බේරගන්න පුළුවන් වෙන මොනවා හරි ක්‍රම තියෙනවද කියලා අහලා බලන්න. ඒත් ටයිලූපා ගෙදර දොර අරින්නේ නැහැ. ඊට පස්සේ ජීහා දවස් 2ක් විතර එතෙන්ට වෙලා ඉන්නවා. ඊට පස්සේ දුක හිතෙන ටයිලූපා දොර ඇරලා ජීහාව ගේ ඇතුළට ගන්නවා. මේ අතරේදී ඊරන් එයාගේ අයියට කඩුවෙන් ඇන්නේ තමන්ගේ අද්දකින් හින්දා ඒ දුක දරා ගන්න බැරුව එක දිගට දවස් 2ක් බොන්න ගන්නවා.
ජීහා හම්බෙන ටයිලූපා කියනවා ඉයෝන් මැරුණා. එයාට ආපහු ඉපදෙන්න බෑ. ඒත් ජීහා කියනවා ඔයා මරණය පාලනය කරන හින්දා එයාට ආයි ඉපදෙන්න අවස්ථාවක් දෙන්න කියලා. ටයිලූපා කියනවා මේ ලෝකේ නීති කියලා දෙයක් තියෙනවා. ඒ හින්දා මට ඒක කරන්න බෑ. ඒත් ඇත්තටම ටයිලූපා ගොඩක් උත්සාහ කරනවා ඉයෝන්ව ආපහු ගෙන්න ගන්න. මේ ආකාරයට මාස ගණනක් ගත වෙනකොට ඔක්කොම කට්ටිය සාමාන්‍ය විදියට කාලය ගත කරන්න පටන් ගන්නවා. ජීහත් දිගටම ඉයෝන්ගේ ළඟින් හිටපු අයගෙන් විස්තර අරගෙන ඉයෝන් ගැන වැඩසටහනක් හදන්න පටන් ගන්නවා. ටික දවසකින් ජීහාගේ බර්ත්ඩේ එක එනවා. එදා කට්ටියම සතුටෙන් ඒක සමරනවා. ඒත් එක්කම එයාට නොදන්න කෙනෙක්ගෙන් ගිෆ්ට් එකක් එනවා. ඒක ඇත්තටම එවලා තියෙන්නේ ඉයෝන්. ඒත් හැබැයි එයා මේක මැරෙන්න කලින් සැලසුම් කරපු එකක්. ඒ ගිෆ්ට් එකේ තියෙන්නේ ජීහාට ලස්සන වෙඩින් ඩ්‍රෙස් එකක්. මේ විදිහට දුක සහ සතුටු සිදුවීම් එක්ක කාලය ගත වෙනකොට එක දවසක් අඳුරේ රජතුමා සැබෑ ලෝකයට එනවා. මේක දැනගන්න ඊරන් ගින් එයාව හම්බෙනවා. එතනදී ජීහත් එයාට එකතු වෙනවා. මෙතනදී අඳුරේ රජතුමා කියනවා මම තමයි අවදාන විනිශ්චයකාරයා පුනරුත්පත්තිය. මගේ ළඟ හිවල් බුබුල තියෙනවා. ඒකෙන් මට ඉයෝන්ට නැවත ඉපදීම දෙන්න පුළුවන්. ඒත් මට ඔයාලගෙන් වටින දෙයක් ඕනේ. එයා මෙතනදී ඇත්තටම ඉල්ලන්නේ ජීහගෙන් ආත්මය. ජීහා ආත්මය දෙන්න කැමති වුණත් ඊරන් මේකට විරුද්ධ වෙනවා. අන්තිමේදී ඊරන් එයාගේ ආත්මය දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. ඊරන්ගේ ආත්මය දෙන්න කලින් එයා විනිශ්චයකාරයාගෙන් අවසන් ඉල්ලීමක් කරනවා. එයා මැරෙන්න කලින් පවුලේ අයව බලන්න ඕනේ කියලා. මේක දැනගන්න ඊරන්ගේ යාළුවෝ කට්ටිය එතෙන්ට දුවගෙන එනකොට අඳුර රජතුමා දීලා තියෙන කාලේ ඉවර හින්දා ඊරන්ගේ ආත්මය අරගෙන එයා නොපෙනී යනවා. කතාවේ ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ ජීහා වැස්ස දවසක ඔෆිස් එකකින් එළියට එනකොට එතන ඉන්න සේවකයෙක් ඇවිල්ලා එයාට ඉයෝන්ගේ කුඩේ ගෙනත් දෙනවා. ජීහා අහනවා මේක කවුද ඔයාට දුන්නේ? ඒකට උත්තර දෙන සේවකයා කියනවා කවුද කියලා නම් දන්නේ නැහැ. අඳුරන්නේ නැති කෙනෙක් ඇවිල්ලා මේක මිස්ටර් දෙන්න කියලා දීලා දැන් ටිකකට කලින් ගියා. ඊට පස්සේ ජීහා කුඩේත් අරගෙන වැස්සම දුවගෙන යනවා. එතකොට එයා දකිනවා පාරෙන් එහා පැත්තේ ඉයෝන් ඇවිත් ඉන්නවා. එයාට ඇත්තටම මේක අදාහ ගන්න බෑ. ජීහා අහනවා ඇත්තටම මේ ඉන්නේ ඔයාමද? විස්මාරු කරගෙන එහෙම නෙමෙයි නේද ඇවිත් ඉන්නේ. ඒකට ඉයෝන් කියනවා මම දැන් මිනිස්සෙක්. ඒ හින්දා මට ඉසෙල්ල කළා වගේ විස්මාරු කරගන්න බෑ. එහෙම කිව්වට පස්සේ ජීහා ගිහින් ඉයෝන්ව බදාගෙන අඬන්න පටන් ගන්නවා. මට ඔයා ගොඩක් මතක් වුණා කියලා එයා දිගටම අඬන්න ගන්නවා. කතාවේ ඊළඟ සීන් එකේදී ඉයෝන් ජීහා හදපු වැඩසටහන බලනවා. එයා ඒක බලන ගමන් hina වෙවි ඒකට උත්තර දෙනවා. ඊට පස්සේ ඉයෝන් ටයිලූපයි ඉතුරු යාළුවෝයි කට්ටිය හම්බෙන්න යනවා. ගිහින් ඒ කට්ටියත් එක්ක විස්තර කතා කරනවා. මේ විදිහේ හැපි එන්ඩින් එකක් තියෙන ඩ්‍රාමා එකේ අන්තිමේදී ජීහයි ඉයෝනුයි දෙන්න ලස්සන වෙඩින් ඩ්‍රෙස් එකක් ඇඳගෙන විවාහ වන සොඳුරු සිදුවීමකින් කතාව අවසන් වෙනවා. ඇත්තටම මේ කතාව මෙතනින් අවසන් වෙන්නේ නැහැ. මොකද ඉයෝන් කිව්වට එයා මිනිසෙක් කියලා. එයා මිනිසෙක් නෙමෙයි. එයාට තවමත් බලය තියෙනවා.